වචන 500ක් මම පුද්ගලයන් දෙන්නෙක්ට පාඩම් කරගන්න කියලා ඒගොල්ලන්ගේ නොලෙජ් එක චෙක් කරනවා කියලා හිතන්න. මම නොලෙජ් එක චෙක් කරන්න වචන 50ක් යොදා ගන්නවා. යොදාගත්තට පස්සේ ඒගොල්ලන්ගේ ෆයිනල් ස්කෝර් එක විදිහට එක්කෙනෙක්ගේ 92ක් තව කෙනෙක්ගේ 53ක් විදිහට එනවා. ඉතින් ඔයාලා හිතන විදිහට මේ දෙන්නගෙන් හොඳටම පර්ෆෝම් කරලා තියෙන්නේ කවුද? එහෙම නැත්නම් මම අර දුන්න වචන 500 හොඳටම ග්‍රහණය කරගෙන තියෙන්නේ කවුද? ඉතින් ගොඩක් වෙලාවට අපේ ඔළුවට එන්නේ මේ 92 නැත්නම් වැඩිපුර ලකුණු ගත්ත කෙනා හොඳට පර්ෆෝම් කරලා තියෙනවා කියලා. නැත්නම් හොඳ නොලෙජ් එකක් මේ වචන 500 පිළිබඳ එයාගේ තියෙනවා කියලා. ඒ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ මම යොදාගත්තේ සාම්පල් එකක්. මොකද වචන 50කින් තමයි මම මේක ටෙස්ට් කරේ. එතකොට ඉතුරු වචන 450 මොකද වෙන්නේ? උදාහරණයක් විදිහට අර වැඩි ලකුණු ගත්තු කෙනා නැත්නම් 92ක් ගත්තු කෙනාගේ ස්කෝර් එක 92ක් වුණාට එයාට ලේසිම වචන 50 වෙන්න පුළුවන් ඇවිල්ලා තියෙන්නේ. අනිත් 450ම එයාට අමාරු වෙන්න පුළුවන්. ඒත් එක්කම අර අඩු ලකුණු ගත්තු කෙනා ලකුණු 53ක් ගත්තු කෙනා එයාගේ ස්කෝර් එක 53ක් වුණාට එයාට හම්බෙලා තියෙන්නේ අමාරුම වචන 50 වෙන්න පුළුවන්. එයාට තියෙන අමාරුම වචන 50න් තමයි මම ප්‍රශ්න අහලා තියෙන්නේ. හැබැයි අනිත් 450ම එයාට ලේසි වචන වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ෆයිනල් ස්කෝර් එකකින් අපි මුළු නොලෙජ් එකක් ගැන කතා කරනවා නම් ඒකට අපි රිප්‍රසන්ටටිව් සාම්පල් එකක් යොදාගන්න.